සුබ දවසක් යාළුවනේ. හැමෝටම ලස්සන දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ගියා වරාය නගරේ බලන්න. ඉතින් මේ ලැබපු අත්දැකීම් මට හිතුණා ඕගොල්ලොත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. හැමෝම ආසයි අලුත් අත්දැකීම් ලබන්න. ඉතින් ඒ වගේ අපිත් ගියා වරාය නගරේ බලන්න. මේ දැන් මම ඉන්නේ වරාය නගරේ ඇතුලේ. ඉතින් ඉදි වෙමින් පවතිනවා. මම තව ටිකකින් ඔයාලට පෙන්නන්නම් ඉදි වෙමින් පවතින සීමාව. ඉතින් යාළුවනේ ඔයගොල්ලොත් දවසක මම මේ ලැබපු අත්දැකීම ලබා ගන්න එන්න කියලා මම ආරාධනා කරනවා හැමෝටම. ඉතින් අපි ඕන් දැන් නගරෙට ඇතුල් වෙලා ඉන්නේ. මේ අත්දැකීම ලබා ගත්තොත් තමයි ඔයගොල්ලන්ට ඒක රස දැනෙන්නේ, සතුට දැනෙන්නේ. ඉතින් අපි මේ ඇතුලේ යනවා. ඈතින් වෙන්නේ ඉදි වෙමින් පවතින ඉතිරි කොටස. මේ ඉදි කරලා අවසන් කරපු කොටස තමයි දැන් අපි ඉන්නේ. ඉතින් ඇත්තටම ලස්සනයි, සුන්දරයි, විවේකීව මනස සතුටින් නිදහසේ චුට්ටි කාලයක් ඉන්න නම් මේ වගේ තැනකට යන්න ඕන. ගිහිල්ලා ඒ අත්දැකීම් ලබා ගන්න ඕන. ඉතින් අපි මහා මුහුද මැදට ගියා. මුහුද මැදට යන්න බෑනේ ඉතින්. නමුත් ඒ අත්දැකීම ලැබුවා. මැදට ගිහින් හැරිලා බලනකොට මේ බලන්න යාළුවනේ මට වරාය නගරේ පෙනුණු විදිය. ඒ කියන්නේ මම සෑහෙන දුරක් මුහුදේ ඇවිදගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් හරි සතුටුයි අලුත් අත්දැකීමක්. මොකද ඇත්තටම අපිට මුහුදට ඇවිදගෙන මැදට යන්න බෑනේ. දැන් මට පේන දුර තමයි දැන් වරාය නගරය. එතකොට මම ගොඩක් දුර ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ අත්දැකීම ඔයගොල්ලොත් ලබා ගන්න විවේකයක් තියෙන අවස්ථාවක මේ ගමන යන්න කියලා මම ඔයගොල්ලන්ට කියනවා. ඉතින් යාළුවනේ ඇත්තටම සුන්දර අත්දැකීමක්. දැන් මම මේ මුහුද මැද ඉඳලා තමයි ඔයගොල්ලොන්ට මේ වීඩියෝ එක කරන්නේ. හොඳටම බඩගිනි දැනුණා. ඊට පස්සේ අපි ආවා මේ අවන්හලට. වරාය නගරේ ඉදි කරලා තියෙන අවන්හල්. Tamanට ඕන විදියට සී ෆුඩ් කෑම ඕන දෙයක් ලබා ගන්න පුළුවන්. ලිකර් වර්ග හැමදේම විනෝද අවස්ථාව උපරිමයෙන්ම ජීවිතේ ලැබෙන්න පුළුවන් විදියට තමයි මේ සියලු දේ සැලසුම් කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි කොහොමත් පැය 3 පමණ වගේ කාලයක් රැඳිලා හිටියා. 3ක් 4ක් විතර. ඊට පස්සේ අපි එතනින් පිට වෙන්න සූදානම් අවස්ථාව තමයි මේ. ඉතින් මම ඔයාලා ඔක්කොටම කියනවා මේ අලුත් සුන්දර අත්දැකීම ලබා ගන්න ඕගොල්ලොත් හැමෝම අවස්ථාවක් ලැබුණාම මේ වරාය නගරයට ගිහින් බලන්න කියලා. සුබ දවසක් හැමෝටම.